පාරවල දුන්නේ තමයි. තුන්වෙනි වේදිකාවේ නවත්වා ඇති ගාල්ල තිස්සර මරදාන දක්වා දාන තිස්සරාගේ දුම්රිය. දුම්රිය දැන් පිටපනවා ඇත. එම් දුම්රිය. අපේ අම්මත් අල්ලනවා මට බයයි වුණාට. කරවල තියනවා ගන්නවද කරවල? මිනිස්සුන්ගේ ජීවිතයේ සමහර අවස්ථා තියෙනවා ඒවා මුළු ජීවිතේටම ලැබෙන්නේ එකපාරයි. ඒ අවස්ථා අපිට නැති වුණොත් ආයේ කවදාවත් ඒක ලැබෙන්නේ නැහැ. මම මට ආදරය කරන අය ජීවිතවල ඉන්න හොඳම මිනිස්සයා නොවෙන්න පුළුවන්. ඒත් මම නිතරම උත්සාහ කරනවා එයාලට ලස්සන මතක විතරක් ඉතුරු කරන්න. ජීවිතේ කියන්නේ හරියට කෝච්චියක් වගේ. අපි නතර වෙන්නේ අපිට නතර වෙන්න ඕන තැන්වල විතරයි. ගාල්ල තිස්සර මරදාන දක්වා දාන තිස්සරාගේ දුම්රිය. දුම්රිය දැන් පිටපනවා ඇත. පොඩි කාලෙම හිතන් හිටියේ දවසක ලොකු වුණාම අපේ ජීවිතවල ඕනම තීරණයක් අපිට ගන්න පුළුවන් කියලා. කොටින්ම ජීවත් වෙනවද නැද්ද කියන එක පවා. ඒ දැන් තේරෙනවා මැරෙනකන් අපිට එහෙම කරන්න බෑ කියලා. මොකද අපිට අපේ ජීවිතවලට අයිතියක් නැහැ. අපි ජීවත් වෙන්නෙම අනිත් මිනිස්සු වෙන්නේ. අපිට ආදරය කරන මිනිස්සු අපි දිහා බලන් ඉන්නවා. ගොඩක් අය කියනවා හීන පස්සේ දුවන එක නවත්තපු දවසට තමයි අපි ජීවත් වෙන්න පටන් ගන්න කියලා. හැබැයි මම නම් හිතන්නේ හීන තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නේ. හෙලෝ ඉතින් කොහොමද? අදත් තව vlog එකකින් ආවා. ඉතින් මේ vlog එකේදී ඔයාලා මාත් එක්ක join වෙන්නේ මගේ කැම්පස් ජීවිතයේ පළවෙනි දවසට. මම අද නෙවෙයි හෙට ඉඳන් තමයි මම කැම්පස් යන්නේ. ඉතින් මගේ කැම්පස් එක මොකක්ද කියලා මම ඔයාලට හෙට කියන්නම්. මේ තමයි මගේ කැම්පස් එක තියෙන පැත්ත. මම දැන් මේ පොඩ්ඩක් තනියම ආවා ඇවිදින්න මේ පැත්තේ. අපි මමයි අම්මයි තාත්තයි තමයි ආවේ. හෙට තමයි කැම්පස් එකට තියෙන්නේ. කැම්පස් එකේ රෙජිස්ට්‍රේෂන්ස් තියෙන හෙට. ඉතින් හෙට උදේ 8ට තමයි ඉන්න ඕනේ කැම්පස් එකේ. ඒ වුණාට මෙහි එන දුර ප්‍රශ්නේ තින්ද මං ගාල්ලේ ඉඳලා එන්න ඕනේ. ඉතින් ඒ හින්දා තීරණය කරා කැම්පස් එකට කලින් එනවයි කියලා. අපි දවසකට කලින් ආවා. දවසකට කියන්නේ දැන් වෙලාව හවස 4යි. අපිට හෙට උදේ 8ට තමයි තියෙන්නේ. ඉතින් අද අපි මෙහි හොටෙල් රූම් එකක් අරගෙන අද රෑ ඉන්නවා. අද රෑ ඉඳලා හෙට උදේ කැම්පස් එකට යනවා. මම ඔයාලා හෙට එක්ක යන්නම් මගේ කැම්පස් එකට. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මගේ කැම්පස් එක මොකක්ද කියලා. මගේ මේ වටපිටාවේ තියෙන දේවල් බලලා ඔයාලා පුළුවන් නම් ගෙස් කරන්න මගේ කැම්පස් එක මොකක් වෙන්න ඇද්ද කියලා. ඉතින් දැන් ඉන්නේ මගේ ගෙදර ඉඳලා කිලෝමීටර් 400 ගාණක් විතර දුරින්. මම දැම්ම කියන්නේ මොකක්ද කියලා කැම්පස් එක. මම ඔයාලා හෙට එක්ක ගිහිල්ලා කැම්පස් එක පෙන්නලා මොකක්ද කියලා කියන්න. මේ තියෙන්නේ මගේ කැම්පස් එක තියෙන පැත්තේ වටපිටාව. ලස්සනයි. ඉතින් බීච් එක තමයි තියෙන්නේ.
moments later. අපි අම්මයි මායි තාත්තයි දැන් යන්න හදන්නේ කෝණේශ්වරම් කෝවිලට. වෙලාව තියෙනවා අපිට. මෝ දුර වැඩි. එයා එහා පැත්තේ ඉන්නේ නේ. පාරෙන් එහා පැත්තේ ඉන්නේ. නෑ මේ වැටින් මෙහා පැත්තේ ඉන්නේ. අනිවිත්තන් නැහැ. මෙහි පාරේ හැමතැනම වගේ ඉන්නවා මුවෝ. අපේ පැතිවල නම් සාමාන්‍යයෙන් මේ එහෙම නැහැ දකින්න පාරවල් වල ඉන්නවා. මේ බලන්නකො මෙතන ඉන්න ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා. ඊට පස්සේ අතන ඉන්නවා තව සෙට් එකක්. මෙතන ඉස්සරහට එක්කෙනෙක් ඉන්නවා. ඔයාලට පේනවා. ළඟට යන්න බයයි. ඉතින් අන්තට්ටුකුත් තියෙනවා. අපේ අම්මත් අල්ලනවා මට බයයි වුණාට. කරවල තියනවා ගන්නවද කරවල? Much later. ඔන්න ඉතින් මං ආවා තිරුකෝණේශ්වරම්. A few moments later. මේ සල්ලි දීලා ළමයි කම්බිනි කියලා පිස්සු දාන්නේ. අපි දැන් පල්ලෙහාට ආව කෝවිලෙන්. දැන් යනවා අම්මයි මායි තාත්තයි මොනවා හරි කාලා තේ එකක් බීලා එන්න. මේ හරියේ අද අර ලයින් එකේ කඩවල් නැහැ. වහලා ඔක්කොම. ඉතින් අනිත් පාරට යන්න ඕනේ. අපි ගත්තා වතුර ගත්තා. තව ගිහිල්ලා කන්න කෑම වගේක් ගත්තා. දැන් යනවා ආයෙත් හොටෙල් එකට. හොටෙල් එකකින් කෑම ගන්නත් පුළුවන්. ඒ වුණාට මේ ඊට වැඩි අපිට හොඳයි. මොකද අපි කන දේවල් නැහැ ඒකේ. ඉතින් අම්මයි මායි තාත්තයි ආවා එළියම ගන්න. තියෙන්නේ ඕනම දේ වතුර. The next day. හිතේ ඉඳන් පුතා නැහැ.
මේක තමයි අපේ හොස්ටල් එක බ්ලොක් C එක. කියන්නම් මොකද මගේ කැම්පස් එක කියලා. මගේ කැම්පස් එක තමයි Eastern University of Sri Lanka ට්‍රින්කොමලි කැම්පස් එකේ තමයි මම ඉන්නේ. ඉතින් මේක තමයි මගේ කැම්පස් එක. ඉස්සරහට තව වීඩියෝස් එවන්න මම බලාපොරොත්තු වෙනවා. බලමු. ලස්සන වීඩියෝ එකකින් සෙට් වෙන්න. ගිහින් එන්න. බයි බයි.